හෙලෝ ගයිස් අද අපි රිවියව් කරන්න යන්නේ නෑ අද අපි රිවියව් කරන්න කලින් හදන්නේ බැට්මෑන් ආකම් නයිට් කලින් එක වගේ මේ එකත් මං ගත්තේ ඩරස්සකින් රුපියල් එකන මට ඉතිය දස් කරන්න පෙතු මේක ඇත්තම යවතින් මිස්ට්‍ර බොක්ස එකක් දියරෙන්නේ පසල් එකක් මම එක කලින් හැදවා වීඩියකොයනම අපහු ගලවලා බොක්ස එකට දැම්ම අපි හදන්නක මුහෙනද ඔව ඊට කලින් මේක පහගෙන බ්‍රෑන්්ඩගේ මුඩල් කිට් එකක් සයිඩ් බීවගේ තියෙනවාට හම්බෙන්න්න පුළුවන් රයායිටම් එක මේ ගෝල්ඩම් පලේට බැට්මෑ නාම එක පිටි පස්සේ තියෙනවාට හම්බෙන්න්න පුළුවන් අනික් ඇක්ෂන් ෆිගස් ටික මෙතන ඉන්නවා බැට්මෑන් ආකම් නයිට් ඇක්ෂන් ෆික එක මෙතන ආකම් නයිට් ඉන්නවා ටස බැට්මෑන් බියොන් කස්ටියුම් එක ට පස්සේ ජේසන් ටොඩ් රෙඩ්හුඩ් ඇක්ෂන් ෆික එක මෙතන ඉන්න ඩෙත් ස්ට්‍රෝක් මේ ආකම් නයිට්ටේ තවිස්කින් එකක් ඒ එක ගේම් එක එක සිටුවේෂන් වලති තිබ්බ කස්ටියුම් දෙගත්තමයි මේ ගේම එක ප්ලේකරපුය දන්න ඇති පැට්මෑන් කම්නයි ඇක්ෂන් ෆික එක ඇක්සසරිස්සල්ට හම්බෙනවා මෙතරින් හම්බෙන අපිට ජේසන් ටොට් කරන්න නයි හම්බෙනවා බැට්මෑන්ගේ නම් බැටරැන් හම්බෙනවා බැට්ලෝ එකක් හම්බෙනවා තාතිස්තනකර කෙලින්ම අපි හදන්නකම මේක තමයි ඕටම් මේක සිටිවෙනකුත් නෑ අප ඒකත් ඇත් ලබගම් මට සප්‍රයිස් නෑ බත් මං සප්‍රයිස්සින්න මට හම්බුණේ බැට්මන් ආකම් නයි ටක්ෂන් ික එක හරම් ෆෙක්නේ සොරි මේ තිනවාගේ වාට හම්බෙන මැනුවල් එක අපට හම්බෙන ක්ෂම් බැට්මන්ගේ කිය අපිට මෙතර සිම්බල් කරලා තියෙනවා මක් කරලා තියෙනවා කිව්වර්කෝට් ස්කෑන් කරට පස්සේවාට යන්න පුළන්ගේ බ්‍රෑන්් එකටම එකළගේ සයිට් එකට ගිහිල්ලා වාට ඔන් දෙවල් තාව පචස් කරන්න පුළුවන් එතර ඩීසි බැට්මන් ලෝගෝ එකයි ඕන ප්‍රදර්ස් ලෝගෝ එකයි තියෙනවා මෙතින් ඉන්ස්ට්‍රක්ෂන් ටික අපි කොහොම මේ සම්පල කරගන්න කියලා හරි අපි දැඟ සම්බල් කරගෙනය මෙනින් බැට්මැන්ගේ හිප් එක උකුල කියලා ඉංග්‍රීෂලින්ම කියන්නකු මේතින් බැට්මැන්ගේ ඔකුල ඒකට අපි බැට්මැන්ගම ඉස්සරහින් තින ආම් පලේට් එක මෙම තියාගන්නවා ඒකට එයාගේ අත් දෙක සම්බන්ධ කරන මෙන්න මේ ජොයින්් පාට් එක සිට් කරනවා ඉතින් හර ඒක එහෙම තියලා යගේ බැක් එක තින්නේ බැක්කට සම්බන්ධ කරනවා ෂෝල්ඩ පෑට් දෙක මෙන්න මේ විදිහට විදියට ඒක සිට් කරනවා ඊට පස්සේ ඒ පාර්ස් දෙක මෙන්න මේ විදියට ෆිට් කරගන්නවා බැලු බැලමට පේන ඇති සෑහන ඩීටල් ප්‍රමාණයක් තියෙනවා කියලා මොකද මේක ආම එකක්නේ ආම එක යාම පලේට් සිදිහට අපිට බලාගන්න පුළුවන් සෑන් ඩීටල් ප්‍රමාණයක් තියෙනවා ඒක මෙහෙම ෆිට් කල්ලා එහෙම සිට් කරනවා අත හරද ගේම ගහපු අය මේක මේ ක්ෂන් ික එක බයි කරහම් පස්සේ වාල්ට තේරෙයි මෙතන ඇකිවරෙන් නැති පොඩි දේවල් කිහිපයක් තියෙනවා එකත් අය මේ ග්ලවස් මෙවා දම් පාටයි ගේම් එකේදි මේවා දම් පාටනෑ ඒවා මෙටලික් බ්ලක් කල එක ඉදා මට මතක තියතිමුණේ
ඒක විතරයි එකම වෙනසකට තියෙන්නේ. Not bad, not bad. දැන්ට වැඩ භාගයක් ඉවරයි. ඊළඟට කකුල් දෙක. ඊට අමතරව ඔයාලට හම්බෙනවා අමතර අත් දෙකක්. මෙහෙම අතක් හම්බෙනවා. ඔයාලට ෆෝකස් වෙනවද දන්නේ නැහැ. ෆෝකස් වෙන්නේ නැහැ. ඊළඟට මෙහෙම ෆිස් දෙකක් හම්බෙනවා. බැටරෙන් එකක්. බැක්ලෝ එකක්. මීට අමතරව තව එක දෙයක් හම්බෙනවා. මට ඒක පැක් කරද්දි දාන්න බැරුණා. ඒක තප්පරයකින් තාපරැතින්. A few moments later. මේ ඇක්ෂන් පිකත් එකම හම්බෙනවා. ඇක්ෂන් බේස් එකක්. බැට්මෑන් ආකම් නයිට් කියලා මෙහෙම තියෙනවා. අපිට ඇක්ෂන් ෆිගර් එක මෙහෙම තියලා තියන්න පුළුවන්. හරිම ලේසි. රුපියල් 2000 ගානකට නම් මේ ඇක්ෂන් ෆිගර් සෑහෙන ලාභයි. මොකද මෙච්චර ඩීටේල් සයිස් එක පොඩි. සයිස් එක පොඩි. ඒ වුණාට මෙච්චර ඩීටේල් ප්‍රමාණයක් මේ තනි ඇක්ෂන් ෆිගර් එකකින් හම්බෙනවා කියන්නේ සෑහෙන වටිනවා. ඊළඟට තියෙන අමාරුම පාර්ට් එක කේප් එක දාගන්න එක. ඒකත් try කරමු. 1 hour later. Two hours later. Three hours later. ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාලට එච්චරටම අමාරුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට කස්ටම් කේප් එකක් හදාගන්න. මේ තියෙන කේප් එකම නැතුවට. මොකද මේක සම්පූර්ණ බැට්මෑන්ගේ ෆුල් කේප් එකම නෙමෙයි මේ. පොඩි ක්ලෝත් පාට් එකක් නේ. ඔයාලට පූසෙක් කෑ ගහන සද්දයක් එනවා නම් ඒක ගණන් ගන්න එපා. එයා ප්‍රෙග්නන්ට්. කන්ග්‍රැචුලේෂන්. හරියට ෆිට් උන්නේ පාට්. close enough. ලයිට් එක තව පොඩ්ඩක් ඔයාලට ඩීටේල්ස් වයිස් නම් සෑහෙන ඩෙප්ත් එකක් තියෙනවා. මෙයාගේ ලොකුම අවුලකට කියලා තියෙන්නේ පෝසස් වලින් කකුල එහෙම කරන්න බැරි එක තමයි. ඔයාලට පේනවා ඇති මෙතන ගැප් එකක් තියෙනවා. අපි වැඩි උස්සන්න කිව්වොත් කකුල ගැලවිලා මෙනවා. ඒ නිසා හුඟක් ඩයිනමික් පෝස්ට් වලට අපිට ඩයිනමික් පෝස් වලට අපිට යන්න අමාරුයි. ඒ නිසා බේසිකලි හුඟක් තියන්න පුළුවන්. මේ පෝස් එක අපිට ගන්න බෑ ඇත්තටම. ඒකේ මට ඇවිල්ලා තියෙන ඇක්ෂන් ෆිගර් එකේ අවුලක්ද නැත්නම් මේක ඇත්තටම එහෙම කරන්න බැරි සීන් එකක්ද දන්නේ නැහැ. but ඔන්න ඔකයි සීන් එක. බේසිකලි මේක මෙහෙම තියන්න පුළුවන් අපිට. බැක්ලෝ එක මෙහෙම බැක්ලෝනේ ග්‍රැප්ලින් හුක් එක මෙහෙම දෙන්නත් පුළුවන්. මම කලින් කිව්වේ බැක්ලෝ කියලාද? sorry. බැක්ලෝ එකකුත් තියෙනවා. මේක ක්ලෝ එක මේ ග්‍රැප්ලින් ගන්න එක. මතක විදිහට.
එහෙමත් නැත්තම් කෙලින්ම බැටරින් එකම දෙන්න පුළුවන්. To be honest, මේක ඇත්තරම කිව්වොතින් ප්‍රිවිව් කරන්න තරම් දෙයක් නැහැ. ඒ වුණාට මෙච්චර පොඩි ඇක්ෂන් ෆිගර් එකකට දීලා තියෙන ඩීටේල් ප්‍රමාණය නම් සෑහෙන වටිනවා. ඒ කියන්නේ ආටිකුලේෂන්ත් අපිට මෙච්චර ප්‍රමාණයට 40 ලිමිට් වෙනවා. සහ මේ අත නිතරම ලූස්. මේ පැත්තත් එහෙමයි. පිටිපස්සට ගන්න මේ විදිහට පුළුවන්. ඒ වුණත් අර ෂෝල්ඩර් පෑඩ් එක නිසා ලිමිට් වෙලා තියෙනවා. හරිද? කකුලේ ගැටලුවක් එච්චරමයි. දැක්කද? දාන හිස් වල ඩබල් ජොයින්ට් තියෙන්නේ. ආම් වල නම් සිංගල් ජොයින්ට්. යුටිලිටි බෙල්ට් එකේ නම් අර වගේ සෑහෙන ඩෙප්ත් එකක් සහ ඩීටේල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ ඇරුණකොට නිකන් කලෙක්ටිබල් එකක් විදිහට ඒ කියන්නේ වාට වොල්වරින් ඇක්ෂන් ෆිගර් එක තරම් පෝසස් දාන්න බෑ. ඒකින් වගේ වාට ස්ටොප් මෝෂන් කරන්න බෑ. ඒ වුණාට මේක කලෙක්ටිබල් එකක් විදිහට තියන්න සෑහෙන ලාභ සහ වටින ඇක්ෂන් ෆිගර් එකක්. ඒක තමයි රිවිව් එකක් විදිහට මට නම් දෙන්න පුළුවන් දැන්. 10න් 8යි. නෑ 10න් 8යි. සබර කබර කරන්න. Thank you.